හලෝ මේ පුතාගේ බර්ත්ඩේ එකට කලින් දවස. එයාට ඉතින් මෙදා පාර බර්ත්ඩේ එකට ඩ්‍රෝන් එකක් ඕනි කිව්වා. ඔන්න එයාට ඩ්‍රෝන් එකකුත් කලින් දවසේ රෑම අරගෙන දුන්නා. ඉතින් එයාගේ බර්ත්ඩේ එකට අපි පුංචි සර්ප්‍රයිස් පාටි එකක් ඕගනයිස් කරා. මොකද එයා කැමති නෑ පාටි දානවට. ඉතින් නොකියම එයාගේ යාළුවන්ට එන්න කියලා අපි ගියා අර්බන් ස්මෝක් ජායල් එකට මෙයාව සර්ප්‍රයිස් කරන්න. ඉතින් ෆැමිලි ඩිනර් අවුට් එකක් කියලා තමයි එක්කගෙන ගියේ. ඒ යද්දි මෙයාගේ ඉස්කෝලේ යාළුවෝයි ඒ වගේම එයාගේ වටපිටාවේ ඉන්න යාළුවෝයි හැමෝම වගේ එතනට ඇවිල්ලා හිටියේ. ඉතින් බලන්නකෝ එයා සර්ප්‍රයිස් වෙන හැටි. ඉතින් පුතා මේ දවස්වල ෆුට්බෝල් වලට පොඩ්ඩක් වැඩිපුර කැමැත්තක් දක්වන හින්දා මම නිලු කක්කට කියලා මෙන්න මේ විදිහේ බර්ත්ඩේ කේක් එකකුත් හදාගත්තා. ඉතින් කේක් එකත් හරිම රසට තිබුණා. කේක් එක අපිට හදලා දුන්නේ නිලු කක්කා. ඉතින් දැන් මේ කේක් එක කට් කරන්න තමයි යන්නේ. ඉතින් පුතා තාම සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. වටපිට බලනවා මොනවද මේ තියෙන්නේ, මොකද්ද මේ උනේ කියලා. ඉතින් ඇත්තටම පැය එකමාරක විතර වෙලාවකට තමයි යාගේ යාළුවන්ව ගෙන්න ගත්තේ. මොකද රෑනේ ඉතින් හැබැයි ඒ පැය එකමාර අපි හරිම සතුටින් ගත කරා. මං හිතනවා ඉතින් පුතත් පාටි වලට අකමැත්තෙන් හිටියට එයාත් ආසාවෙන් ඒ වෙලාව යාගේ යාළුවොත් එක්ක ගත කරන්න ඇති කියලා. අර්බන් ස්මෝක් ජායල් එකෙන් අපිට ලැබිච්ච සහයෝගෙත් අමතක කරන්න බෑ. ඉතින් දවස් 2-3කට කලින් ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරගත්තා මෙන්න මේ විදිහේ සර්ප්‍රයිස් පාටි එකක් ඕගනයිස් වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ මට ඇත්තටම ලොකු හෙල්ප් එකක් දුන්නා. මම බැලූන්ස් ටිකයි ඒ වගේම සරසනේව ටික ඒගොල්ලන්ට කලින් ගෙනහිල්ලා දුන්නාම එයාලා හරි ලස්සනට ඒ ටික බලලිවලා ඒක කොතැනටද හරියන්නේ කියලා බලලා ඒ සේරම ඕගනයිස් කරලා තිබුණා. ඉතින් මම ස්පෙෂල් තෑන්ක්ස් කරනවා අර්බන් ස්මෝක් ජායල බ්‍රාන්ච් එකට. කෑමත් රසයි හොඳටම තිබුණා. ඉතින් මගේ පුතාගේ බර්ත්ඩේ එක මේ විදිහට හොඳට සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. දරුවන් වේපු දෙමව්පියන්ට ස්තුතියි.